නෝනයි මහත්තයා දෙන්න එකතුලා සම්මාන දෙකක් ගෙදර අරගෙන යනවා. මොකද හිතෙන්නේ? බොහොම සතුටුයි. මට හම්බෙච්ච පළවෙනි රයිගම් සම්මානය. ඉතින් මට හරිම සතුටුයි මේ සම්මානය අද මේ මගේ අතට එන්න. මම අවුරුදු 16ක් විතර මේ ක්ෂේත්‍රේ වැඩ කරලා තියෙනවා. ඉතින් මං කරන නිර්මාණ වලට මගේ උපරිමයම කරලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ සම්මානයෙන් අද මට ඒකට තෑග්ගක් හම්බුණා කියලා. සහ මං හිතන්නේ මේ දවස්වල ඉතාමත් ජනප්‍රිය පිරිමි ළමයි ටෙලිනාට්‍යයේ නෝරගේ චරිතයට ගොඩාක් කට්ටිය විදසලා ආදරය කරනවා. ඉතින් ශිවා අයියා, සද්ද අයියා ඇතුළු මගේ පිරිමි ළමයි ටීම් එකේ හැමෝටමත් බොහොම ස්තුතියි. ඒ වගේම පාරාදීසේ ටීම් එකේ හසුන් අයියා ඇතුළු හැමෝටමත් ගොඩක් ස්තුතියි. ඒ විතරක් නෙවෙයි පහුගිය කාලේ ගොඩක් ජනප්‍රියත්වයට පත් වුණ ටේකියා නාට්‍යයේ අනුෂ්කා මල්ලි ඇතුළු මගේ ටේකියා ටීම් එකම මම බොහොම ආදරෙන් මතක් කරනවා. මම හිතන්නේ මේ හැම එකකම ආදරයත් එක්ක තමයි දවසේ මේ සම්මානය මට ලැබුණේ කියලා. සහ සාරංගටත් ස්තුතියි කියලා කියනවා. මොකද මට මගේ හීනවලට යන්න අත දිගෑරලා එයා මට උදව් කරනවා. ඉතින් බොහොම ස්තුතියි. මම මෙතන නැති වුණත් එයාව ආදරෙන් මතක් කරනවා. ඉතින් ප්‍රේක්ෂකයන් හින්දා තමයි මම අද මෙතන ඉන්නේ. සහ මම මේ වෙලාවේ මට එක SMS එකකින් හරි වෝට් කරපු මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් හැමෝටම බොහොම ස්තුතියි කියලා කියනවා. මම ඔයගොල්ලන්ට හරිම ආදරෙයි. සහ ඉදිරියටත් මගෙත් එක්ක ඉඳී කියලා මම විශ්වාස කරනවා. සුබ පැතුම්.